හෙලෝ වෙල්කම් ටු මයි YouTube channel. ඉතින් මේ vlog එකෙන් මම ඔයාලත් එක්ක බෙදා ගන්න යන්නේ මට ටිකක් වැඩ වැඩි වෙච්ච බිසි රූටින් එකක් තිබිච්ච දවසක් ගැන. මම හවුස් වයිෆ් කෙනෙක්, ඒ වගේම පුතාලා 3 දෙනෙක්ගේ අම්මා කෙනෙක්. ඉතින් සාමාන්‍ය විදිහට ගෙදර වැඩ කටයුතු, දරුවන්ගේ වැඩයි කරගෙන යන ගම සයිඩ් බිස්නස් එකක් විදිහට මම කේක් ඕඩර්ස් කරනවා. ඉතින් දැන් මේ YouTube channel එකකුත් අලුතෙන් පටන් අරගෙන කරගෙන යනවා. අද ඉතින් වැඩ ගොඩක් තියෙන දවසක් වගේම ටිකක් විශේෂ දවසක්. මොකද අද මගේ චූටි කෙනාගේ බර්ත්ඩේ එක. හැබැයි අද එයාගේ බර්ත්ඩේ කේක් එක නම් හදන්නේ නැහැ. මොකද මේ දවස් ටිකේ මගේ අයියලා ලංකාවට ඇවිල්ලා ඉන්නවා. ඉතින් එයාලගේ බබාවත් එකතු කරගෙන ඉරිදට කේක් එක කපමුයි කියන පොරොන්දුව මත ඒක පොඩ්ඩක් පෝස්ට්පෝන් කරා. ඉතින් මේ දකින්නේ ඔයගොල්ලෝ මම අද තියෙන හවසට තියෙන කේක් ඕඩර් එකට ඉස්සරින්ද රෑ මම කේක් ටික බේක් කරලා නිවෙන්න තියලා ලෑස්ති කරගත්ත විදිය. ඉතින් මේ පේනවනේ බර්ත්ඩේ බෝයි නම් තාම හොඳටම නිදි. අද පොඩිට විතරයි ඉස්කෝලේ තියෙන්නේ. ඉතින් එයා මේ ඉස්කෝලේ යන්න ලෑස්ති වෙන උදෙන්ම මම පොඩිව දාලා එද්දි ඔන්න ඉතින් බර්ත්ඩේ බෝයි නැගිටලා. නැගිටද? Oh, Happy birthday Manika. thank you. ඉතින් අද යාගේ බර්ත්ඩේ එක නිසා උදෙන්ම කිරිබත් ටිකක් හදන්න ලෑස්ති කරා. කොච්චර වැඩ වැඩි වුණත් ඉතින් කිරිබත් ටික හදන්නේ නැතුව බැහැනේ. ටික නම් දැන් ගානට ඉදිලා. දැන් අපි මිටි කිරි ටිකකුත් දාගමුකෝ එහෙනම්. Marani. බර්ත්ඩේ බෝයිට ඉතින් ඔන්න උදෙන්ම තාත්තගෙන් කෝල් එක ඇවිල්ලා බර්ත්ඩේ එකට විශ් කරන්න. Nom 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 nom. අද ඉතින් වංගෙඩිය කොටලා නම් ලුණු මිරිස් ටික හදන්න මට වෙලාවක් නැහැ. ඉතින් ඒ වගේ වෙලාවට දඩිබිඩි ලුණු මිරිස් එකක් තමයි මේ විදියට හදලා ගන්නෙ. හැබැයි ඉතින් මට හිතෙනවා ඒක අනිත් එකටත් වැඩිය රහයි කියලා. ඒ කියන්නේ අර ආප්පකණ්ඩ අපිට හම්බෙන්නේ ටිකක් දියාරු ගතියට ලුණු මිරිස් එක. ඒක මට රහයි කියලාත් හිතෙනවා. හැබැයි තක්කාලි ගෙඩියක් නම් අනිවාර්යයෙන්ම දාන්න ඕනේ. එතකොට තමයි ගොඩක් රහ. මේ තියෙන්නේ මෙන්න මේ විදියට තමයි එන්නේ. මේක රොටි කන්න නම් අයිඩියල්. හැබැයි කිරිබත් වලටත් ඇත්තටම නරකම නෑ රහයි ඒකත්. මතක ඇතුවේ නයි මිරිස් තියෙනවා නම් නයි කොච්චි කියන්නේ. අන්න ඒවා තියෙනවා නම් ඒවත් ටිකක් එකතු කරගන්න. එතකොට මාරම රහයි. දැන් කිරිබත් එක නම් ගානට ඉදිලා. ඉතින් එයාට ඉස්සෙල්ලාම කිරිබත් චුට්ට මං කවලා ඊට පස්සේ එයාට කන්න දීලා මම දැන් ලෑස්ති වෙන්න ඕන ඉස්කෝලේට යන්න. මොකද අද පොඩිගේ පේරන්ට්ස් මීටින් එක. ඉතින් දැන් දඩිබිඩි ගාලා ඒකට ලෑස්ති වෙන්නත් ඕන. ඉස්කෝලේට යන්න ඉස්සෙල්ලා මම හාල් ටික ලිපේ තියලා යනවා. එතකොට මොකද කීය වේද දන්නේ නැහැ මීටින් එක ඉවර වෙලා එද්දි. එතකොට මට ලේසි බත් ටික ඉදලා තියෙද්දි මොනවා හරි ඉක්මනට හදාගන්න පුළුවන් නේ. හරි ඔන්න ඉතින් දැන් ගෙදර ආවා. කොහොමත් පැය දෙකමාරක් විතර ගියා මීටින් එකට. දැන් ඉතින් ගෙදර ඇවිල්ලා ඉක්මනට බත් ටික හදා ගන්න ඕන. අදත් ඉතින් වැඩි විස්තර කරන්න විදියක් නැහැ. මොකද හවසට කේක් ඕඩර් එකකුත් තියෙනවානේ. ඉතින් ඒ හින්දා ඉක්මනට රයිස් ටිකක් තමයි හදන්න යන්නේ. ඉස්සෙල්ලාම චිකන් ටික වෙලාවක් මැරිනේට් වෙන්න තියලා තැම්බෙන්න තිබ්බා.
මගේ කලින් වීඩියෝ එකත් බලපුවා ඉන්නවනම් ඉතින් හැමදාම රයිස්ද හදන්නේ කියලා නම් හිතන්න එපා වුණ හරිද? එහෙම නෙමෙයි. ඉතින් එදා ඉරිදා දවසක්නේ. ඉරිදාට ඉතින් සාමාන්‍යයෙන් රයිස් ටිකක් එහෙම හදනවා. පොඩි අය ආසයිනේ. අද ඉතින් චූටි එක්කෙනාගේ බර්ත්ඩේ එකනේ. එදාට ඉතින් ඒ වෙන වෙන එළවලු ಜಾති හැදුවට එයා කැමති වෙන්නේ නැහැ. එයාට ඉතින් චිකන් තියනවා කිව්වොත් ඊට වැඩිය දෙයක් නැහැ. ඒ හින්දා එයා ආස විදියට තමයි රයිස් ටිකක් හදලා චිකන් ටිකක් හදලා ඉක්මනට හදලා දුන්නේ. වෙන දේවල් කරන්නද ටයිම් එකක් නැහැ. එයාලත් ඉතින් කොහොමද තව වැඩි දේවල් හැදුවට එච්චරම මේ ආස නැහැ. මේ දෙක විතරක් ඇති කියලා කිව්වා. බඩගින්නේ නේ ඉන්නේ දැන්. තවල් වෙලානේ. ඔන්න ඉතින් සුවඳට ලොකුත් ඇවිල්ලා මට පොඩ්ඩක් උදව් වෙන්නත් එක්ක පොඩ්ඩක් ඔස්සේ වටේ කැරකිලා බලනවා මොනවද මම හදන්නේ කියලා. අම්මේ Sorry, Amme. Thank you. ඔන්න ඉතින් දැන් උයල ඉවර වෙලා කාලා බීලත් ඉවරයි. දැන් ඉතින් කුස්සියක් ඩස් කරගත්තා. දැන් ලෑස්ති වෙන්න ඕන හවසට දෙන්න තියෙන කේක් එක හදන්න. ඉස්සෙල්ලාම අයිසින් ටික හදා ගන්නවා. මම කේක් එක ඉස්සරින්ද රෑ බේක් කරලා තියාගත්තානේ. එහෙනම් දැන් අයිසින් ටික හදලා කේක් එක අයිසින් කරන වැඩේ තමයි දැන් කරගන්න තියෙන්නේ මට. එක රස වෙන්න සුවඳ වෙන්න වැනිලා ටිකක් එකතු කරගන්නවා. මම එකතු කරන්නේ රසාකෝ බ්‍රෑන්ඩ් එකේ. මේ තියෙන්නේ මෙන්න මේ වගේ පෙනුමට තමයි අයිසින් එක හදපුවම තියෙන්න ඕන. පේනවද ඔයාලට? මේ මම හදන්නේ කිලෝ එකේ කේක් එකක්. ඒක ග්‍රෑම් 532කට තමයි මම බේක් කරලා අරගෙන තියෙන්නේ. මේ කේක් එක පුංචි දුවෙකුට හදපු කේක් එකක්. ෆ්‍රෝසන් තීම් එකෙන් තමයි එයාලා කේක් එක ඉල්ලුවේ.
ඉතින් ඒකට අපි සෙට් කරන්නේ print කරපු toppers ටිකක්. ඒගොල්ලෝ fondant toppers ඉල්ලුවේ නැහැ. print out කරපු toppers තමයි ඒගොල්ලෝ සෙට් කරලා ඉල්ලුවේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි ෆයිනල් අවුට්පුට් එක ආවේ. ඊට තමයි වැඩ ගොඩක් එක්ක කේක් ඕඩර් එකකුත් හදපු මගේ බිසි රූටින් එකක් තිබුණු දවසක උදේ ඉඳලා හවස් වරුව වෙනකම්ම ගෙවිලා ගියේ. දවසේ වැඩ නම් මෙතනින් ඉවර නෑ මගේ. ඉතින් වීඩියෝ එක මෙතනින් ඉවර වෙනවා. ඔයගොල්ලෝ මගේ වීඩියෝ එක එන්ජොයි කරා නම් කමෙන්ට් එකකුත් දාලා channel එකත් subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා. ගිහින් එන්න. bye.